මේ ඉන්න මං හිතාගත්ත කෙනා මේ ඉන්න මං හිතාගත්ත කෙනා. ඔය හිතාගත්ත කෙනා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්ද ඌ යා ප්‍රසිද්ධයි. එයා ගොඩක් ප්‍රසිද්ධයි. ඒගැන මොනවටද ප්‍රසිද්ධ වෙලා තියන්නේ ගෑල්ලමද පිරිලාමද බිරිලමේ. පිරිලාමේ ඔව්. මොනවගේ දෙකට දෙයක් ප්‍රසිද්ධ ලද ප්‍රසිද්ධ වනේ යා සමනි හැමවලේම ප්‍රසිද්ධයි. ගෙන හැම දෙයකින්ම ප්‍රසිද්ධ වෙනවා. හැමදේකින් ඔව්. එකන මේ සමහරයි බයිනෝ හෝ ගාලා. එයා ඒ කියන්නේ ප්‍රසිද්ධයි ඉතින්. හැමලාම ප්‍රසිද්ධ ඔව් හැම වෙලාවෙම ප්‍රසිද්ධයි. මං හිතාගත්ත කෙනා ඔයා හිතාගත්ත කෙනා මේ කවුද ගෑනලා වෙද මං පිළිවෙලනේ? හිතාගත්ත කෙනා ගෑනුලමේ එයා මොනවාද ප්‍රසිද්ධ? එයා මේ දවස්වල යා කියන්නේ යා ළඟදී තමයි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ හ්ම්. එයා ළඟදී ගොඩක් ප්‍රසිද්ධ වෙනවා මොනවා කරන මොනවා සම්බන්ධයෙන් එයා ප්‍රසිද්ධ වෙන්නේ? එයා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වුණා ඔය මේ මොනවද ඒවට කියන්නේ දෙයක් සම්බන්ධයෙන් එයා ප්‍රසිද්ධ වුණා එහෙම දෙයක් කියන්න බෑ එතකොට ඒක ඔයා ඒක ගෙස් කරනවා අනේ ඉතින් එතකොට එහෙම කියන්න බෑ ඒව කරන ගොඩක් අය ඉන්නවද? ඒව කරන ගොඩක් ඉන්න ලංකාවේ හැමතැනම ඉන්නවා ඒව කරන අය ගොඩාක් ඉන්න කවුද අප්පා? ගෑනලා කොනේද? ගැලම මොන වගේද? හොඳ මහතයිද? පොඩ්ඩ මහතයි යා මේ දවස්වල කොල්ලන්ගේ හිතේ ඇදිලා ඉන්න රූපයක් මගේ නෑ කොල්ලන්ගේ එහෙමන්න එහෙම කෙනෙ කිය කවුද අප්පා? ඔය හිතගත්ත කෙන මොනවට ප්‍රසිදල දනගේ එහෙම කියන්නේ ඒ කිව්වොත් මම මල කෙලියක් ඉන්නේ. නෑ එහෙම මට පොඩිය කියක් දෙන්න හැම දෙයකම ප්‍රසිද්ධයි. හැමදේටම කියන මොනවද දේවල් හැම දෙයකම පීනන්න හෙමක් පුළන්ද එහෙම බෑ බෑ. මොනවගේ දේකට කියලා පොට කියන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොටම ප්‍රසිද්ධයි නියා. ඉතින් ඔක්කොට ප්‍රසිද්ධ වෙන මම පුළුවන් මිනිස්සු බයිනෝ සෑහෙන්න. මිනිසු බයිනවා ඕ. ඒ කියන්නේ මේ දවස්වල මිනිසු බයිනේ නැත්නම් කලින් ඉඳන්මුට බැන්නද කලින් ඉඳන් බයිනවා පොඩ්ඩ බැරිච්ච ගමන් බයිනවා මොකක් හරි වුණත් බයිනවා හැමදේටම බයිනවා. අනුර කුමාර විදාලා ඔයා හරියටම කිව්වනේ. හරි දැන් ඔයා ඉක්කන. දැන් ඔයා මං ඉක්කන. හිතාගත්ත කෙනා මං හිතාගත්ත කෙනා ඔයා දැකලා තියෙනවා ගොඩක් මම ගොඩක් දෙකක් දිනා ඔයා මේ දවස්වල තමයි ගොඩාම වෛරල් වෙලා තියෙන්නේ Facebook එකේ ඉන්නවා. ෆේස්බුක් එක ඉන්න ෆේස්බුක් එක ඉන්නවා ඊට පස්සේ හැමදාම එයා ඉන්නවා එයා කොල්ලන්ගේ හිතේ ඉන්නවා කොහෙද? ගොඩක් උඩක තමයි හිටියේ උඩක? ඔව් මොනවද කරන්නේ? එයා මොන හරි කියන්නේ එයා ලොකු වැඩ කරනවා බරපතල වැඩ කරනවා එයා බරපතල වැඩ කරන ඩයල් එක අර මේ වහලි උඩ හිටපු එකද? අර වහලි උඩ බන්ධනා කරනෝනේ නේ. අර ඇප දෙන්න කොල්ල පස්සේ